අපේ ළඟ තියෙන බොහොමයක් බාණ්ඩ වැඩිපුරම නිපද වෙන්නේ එකම රටකින් දුප්පත්කමේ අඩියටම වැටිලා හිටපු. ආසියාවේ නිදා සිටින යෝධයා කියලා හඳුන්වපු මේ රට අද ලෝකයේ සුපිරිම ආර්ථිකයක් තියෙන රටක්. ඒ රට තමයි චීනය. එහෙනම් මිත්‍රවරුනි, චීනය ආගමන් මග ගැන බලමු. ඔහොම මසුන් ගන්න කොලෝසියමෙන්. මිත්‍රවරුනි, මම විශ්වාස කරනවා නූතන චීනය වෙත යන්න කලින් පුරාණ චීනය ගැන පොඩි වෙලාවක් අරන් කතා කළොත් හොඳයි කියලා. රාජකතාවලට ඉච්චරම කැමති නැති අයට ඊළඟ ස්ලොට්ස් වලට මාරු වෙන්න පුළුවන්. පහලින් ටයිම් ස්ටෑම්ප්ස් දාලායි තියෙන්නේ. වසර දහස් ගණනකට පෙර සිට නැගෙනහිර ආසියාවේ පර්යන්තයකට වන්නට විශාල සංස්කෘතියක් අභිරහස් ලෙස කොට නැගුණා. මිත්‍රවරුනි, ඒ තමයි පුරාණ චීනය. ෂියා ෂැං ෂෝවැනි රාජවංශ මුල් යුගයේදී කාලයෙන් කාලයට මේ භූමිය පාලනය කළා. චීනය තුළ ඒ කාලේ පැවතුනේ වැඩවසම් පාලන ක්‍රමයක්. ක්‍රිස්තුපූර්ව 221දී මුල්වරට චීනය එක්සත් කර අධිරාජ්‍යයක් ගොඩනගනු ලබන්නේ චින් රාජවංශයේ චින් ෂී හුවාන් කියන අධිරාජයා බවත්, ඒ නිසා චීනය කියන නම ලැබුණු බවත් ජනප්‍රවාදයේ කියවෙනවා. මීට අමතරව හැන් ටැන් සොන් යුවන් මින් ආදී රාජවංශ කාලයෙන් කාලයට චීනය පාලනය කළා. ඒ වගේම මිත්‍රවරුනි, එවකට චීන සමාජය දෙස හැරී බැලුවොත් ඉහළින්ම අධිරාජයා සහ එතැන් සිට විහිදෙන සමාජ දූරාවලියක් පැවතුණා. කොන්ෆියුසියානු වාදය සමාජයට මඟ පෙන්වන දර්ශනය වුණා. ඒ වගේම මේ යුගයේ චීනය සතු සාමාන්‍යයෙන් ශක්තිමත් ආර්ථිකයක් පැවතුණා. එය කෘෂිකර්මාන්තය, සේදමාවතාරා වැටුණු ශක්තිමත් වෙළඳාම, නවෝත්පාදනයන් වගේ පැති ගණනාවකින් සමන්විත වුණා. මිත්‍රවරුනි, ඒ ආකාරයට ආසියාව තුළ වූ සමෘද්ධිමත්ම භූමිභාගයක් ලෙස සියවස් ගණනාවක් චීනය එසේ පැවතුණා. හරි මිත්‍රවරුනි, දැන් අපි යමු 19 වන සියවසට. එවන විට ක්වින් රාජ්‍යවංශයේ පාලන සමය තරමක් දුර්වල එකක් වුණා. මේ කාලේ තමයි බටහිර ජාතීන් ආසියාව පුරා තමන්ගේ කොලනි බිහි කරමින් ගියේ. බටහිර ජාතීන් චීනෙන් ද්‍රව්‍ය ලබා ගනිමින් ඒ වෙනුවට රිදී ලබා දීමේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් පවත්වා ගන්නවා. නමුත් මිත්‍රවරුනි, බ්‍රිතාන්‍යයන්ට මේ ක්‍රමය වාසිදායක වුණේ නැහැ. ඉතින් ඔවුන් චීනය දුර්වල කරන්නට ඉන්දියාවේ වගා කරන ලද අබින් කියන මත්ද්‍රව්‍ය චීනය පුරා ව්‍යාප්ත කරන්නට තීරණය කරනවා. ඉතින් මීට ප්‍රතිරෝධයක් වශයෙන් චීන අධිරාජ්‍යයා අබින් චීනයෙන් තහනම් කරනවා. මේ තීරණයට විරුද්ධව බ්‍රිතාන්‍යයන් චීනය සමග යුද වදිනවා. 1839 සිට 1842 දක්වා විහිදෙන පළමු අබින් යුද්ධයෙන් චීනය පරාජයට පත් වෙනවා. මිත්‍රවරුනි, මේ නිසා චීනයට හොන්කොන් භූමියත් අහිමි වෙනවා. ඒ වගේම 1850 දී ඇති වූ තායිපින් සටන, 1856 සිට ඇති වූ දෙවන අබින් යුද්ධය, 1900 දී පමණ ඇති වූ බොක්සර් විප්ලවය වගේ අර්බුදකාරී තත්ත්ව රැසක් ක්වින් පාලනය තවදුරටත් දුර්වල කරා. මේ කාල පරිච්ඡේදය වන විට චීන භූමිය අධිරාජ්‍යයට අමතරව බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජපන් වගේ විවිධ ජාතීන් අත්පත් කරගෙන තිබුණා. මිත්‍රවරුනි, මේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ චීනයේ නින්දාවේ සියවස කියලා. ඒ වගේමයි ක්වින් රාජවංශයේ එවකට සංස්කෘතිය බවට පත්වුණේ තරුණ, එහෙමත් නැත්නම් කුඩා කුමරෙකු රජකමේ හිඳුවා රීජන්ට්වරයෙකු විසින් රාජ්‍ය පාලනය ගෙන යාම. මේ සඳහා හොඳම උදාහරණය වෙන්නේ 1908 වන විට එවකට අධිරාජ්‍යයාගේ වියෝවෙන් පසු වයස අවුරුදු 2ක් වූ පුයි කියන ලදරු කුමාරයාව සිංහාසනයේ හිඳුවීම. නමුත් රාජ්‍ය පාලනය ගෙන යන්නේ රීජන්ට්වරුන් විසින්. මේ ආකාරයෙන් ඉතාමත් හාස්‍යජනක මට්ටමට ක්වින් රාජධානියේ පරිපාලනය පිරිහෙමින් තිබුණා. ඉතින් මිත්‍රවරුනි, විදේශීය ආක්‍රමණ, ඒ වගේම ක්වින් පාලනයේ දුර්වලතා නිසා මිනිසුන් නව පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙළගැසුණා. මෙන්න මෙතනදී තමයි මිත්‍රවරුනි 1911 දී ශින්හායි විප්ලවය සිදු වෙන්නේ. පුයි රජු බලයෙන් නිරපා රාජාණ්ඩු ක්‍රමය එසේ අවසන් වෙනවා. ශින්හායි විප්ලවයට නායකත්වය දුන් දොස්තර සන්යාට් සෙන් විසින් චීන ජනරජය පිහිටුවා. ඔහු එහි පළමු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඔහු කුමින්ටෑන් හෙවත් KMT පක්ෂය පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යාමට උත්සාහ කළත් 1916 සිට 1928 දක්වා වෝලෝඩීරා එකක්, ඒ කියන්නේ මධ්‍යම රජයකින් තොරව ප්‍රාදේශීය හමුදා නායකින්ගෙන් පාලනය වන බෙදුණු චීනයක් ඇති වෙනවා. වෝලෝඩීරා එකෙන් පසු චීනයේ බලය නැවත එකතු කරන්නට KMT පක්ෂය උත්සාහ කළා. සන්යාට් සෙන්ගේ මරණයෙන් පසු KMT හි නායකත්වයට පත්වෙන චැන් කායිෂෙක් 1927 දී නදර්න් එක්ස්පෙඩිෂන් නමින් හඳුන්වන යුද්ධ මෙහෙයුමක් ආරම්භ කරා. ඔහු එහිදී මේ වෝලෝඩ් ක්‍රමය නවත්වන්නට උත්සාහ කළා. මේ සමයේ තවත් බලගතු ව්‍යාපාරයක් මතුවෙනවා. ඒ තමයි චීන කොමියුනිස්ට් පක්ෂය හෙවත් CCP.
මේ වන විට CCP නායකයා වුණේ මාවෝ සේතුම්. CCP හා KMT පක්ෂ මුල් යුගයේදී එකට ක්‍රියා කරත් 1927 දී ඔවුන් අතර යුද්ධයක් ආරම්භ වෙනවා. මේ තමයි මිත්‍රවරුනි චීන සිවිල් යුද්ධය. 1931 දී ජපානය චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරනවා. ඒ වගේම 1937 දී චීන ජපන් යුද්ධය ආරම්භ වෙනවා. මෙය චීනයට විශාල විනාශයක් අරගෙන ආවා. මේ නිසා CCP හා KMT පක්ෂ ඔවුන්ගේ යුද්ධය නවත්වා తాවකාලිකව එක්ව ඔවුන්ගේ පොදු සතුරා වූ ජපානයට එරෙහිව සටන් කළා. නමුත් 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙත්ම මේ පක්ෂ දෙක අතර යුද්ධය නැවතත් ආරම්භ වුණා. 1949 දී කොමියුනිස්ට් පක්ෂය යුද්ධයෙන් ජයග්‍රහණය කරනවා. මේ නිසා චෙන් කායිෂෙක් ප්‍රමුඛ KMT පක්ෂය තායිවානයට පලා යනවා. KMT පක්ෂය චීනය තුළ මුලදී පිහිට වූ චීන ජනරජය ඒ ආකාරයෙන්ම තායිවාන භූමිය තුළ පවත්වාගෙන යනවා. මේ නිසා අදට තායිවානය හඳුන්වන්නේ රිපබ්ලික් ඔෆ් චයිනා ලෙස. ඒ වගේම 1949 ඔක්තෝබර් 1 වෙනිදා මාවෝ සේතුම් ප්‍රධාන භූමියේ චීන මහජන ජනරජය පිහිටු වෙනවා. මාවෝගේ සමාජවාදී සංකල්ප මත පදනම්ව රටේ ආර්ථිකය, සමාජය, දේශපාලනය සියල්ලම අලුත් මාවතක් ආරම්භ කරනවා. ගොවීන්ට ඉඩම් ලබා දී ප්‍රභූන්ට පමණක් හිමිව තිබූ ඉඩම් ක්‍රමය අහෝසි කිරීම, පාසල් පද්ධති පුළුල් කිරීම හරහා සාමාන්‍ය ජනතාවට අධ්‍යාපන අවස්ථා හිමි කිරීම මගින් අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීම, නව සෞඛ්‍ය සේවාවක් හරහා සැමට සෞඛ්‍ය පහසුකම් සැපයීම, කාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීම, ආර්ථික සහ සමාජීය සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරණා නිසා මාවෝගේ සැලසුම් සමාජවාදී චීනයක් බිහි කළා. නමුත් මිත්‍රවරුනි, කෘෂිකර්මය සහ කාර්මීකරණය වේගවත් කිරීම වෙනුවෙන් මිනිසුන්ට ආහාර විවේකය වැනි සාධක කප්පාදු කරමින් මේ පාලන ක්‍රමය මගින් මිනිසුන්ගෙන් වැඩගත්තා. මේ නිසා කෘෂි අස්වැන්න විශාල වශයෙන් විනාශ වෙලා චීනය තුළ ආහාර හිඟයක් ඇති වුණා. මේ නිසා මිලියන 30කට අධික ජනතාවක් මිය ගියා. ඒ වගේම බුද්ධිමත් පන්තිය, ආචාර්යවරු, කලාකරුවන් ආදී පිරිස් මාවෝගේ රතු හමුදාවෙන් පීඩනයට ලක් වුණා. කොමියුනිස්ට් වාදයට විරුද්ධ මත ඇති පැරණි පොත්පත්, සංස්කෘතික වස්තු විනාශ කෙරෙව්වා. ඒ වගේම මාවෝගේ මතයට විරුද්ධ අදහස් ඇති පුද්ගලයින් හිරගෙවල් වලට යොමු කළා. සමහර විට මරා දැමුවා. විරුද්ධ පක්ෂ සමාජිකයින්, උද්ඝෝෂකයන් ආදීන් විශාල වශයෙන් අතුරුදහන් වීම සහ ඝාතනයන් වුණා. මේ නිසා මහජන චීනයේ නිර්මාතෘ මාවෝ ලෙස පිළිගත්තත් අදටත් බොහෝ පිරිස් මාවෝගේ කුරිරු පාලනය හෙලා දකිනවා. ඔහු කෙබඳු නායකයෙක්ද යන තීරණය කිරීම මම ඔබට බාර කරනවා. මිත්‍රවරුනි, 1976 දී මාවෝගේ මරණයෙන් පසු බලයට පැමිණෙන්නේ ඩෙන් ෂියන්පින්. ඔහු භීෂණ සමාජවාදය වෙනුවට ව්‍යාපාරික සමාජවාදයක් චීනයට හඳුන්වා දෙනවා. ඔහු තමයි මිත්‍රවරුනි අද ඔබ දකින ශක්තිමත් ආර්ථිකයක් සහිත නූතන චීනය බිහි කිරීමට අවශ්‍ය පදනම තමන්නේ. ඔහු ආර්ථිකය විවෘත කර ආයෝජකයින්ට චීනය තුළ වෙළඳාමට අවශ්‍ය අවකාශය සකස් කර දෙනවා. ඒ ආකාරයට චීනය ස්ටේට් කැපිටලිසම් හෙවත් රාජ්‍යයෙන් පාලනය වන වෙළඳාම හරහා විශාල ආර්ථික පිම්මක් පනිනවා. ඉතින් මිත්‍රවරුනි, මේ නිසා ඩෙන් ෂියන්පින්ව ආකිටෙක්චර් ඔෆ් මොඩර්න් චයිනා ලෙස හඳුන්වනවා. චීන සමාජවාදයේ යටතේ ආර්ථිකය ඍජුවම පාලනය කළද 1978න් පසු ඩෙන් ෂියන්පින්ගේ ආර්ථික විවෘත කිරීම හරහා පුද්ගලික ව්‍යාපාරවලට වාතාවරණයක් නිර්මාණය වුණා. අලිබබා වැනි ඔන්ලයින් වෙළඳපොළවල්, හුවාවේ ෂියෝමි වැනි දුරකථන සමාගම්, ටෙන්සන් වීචට් වැනි යෙදවුම්, ලෙනෝවෝ පරිගණක, එයා ගෘහ භාණ්ඩ උපකරණ, BYD විදුලි වාහන, සිනොපෙක් වැනි බලශක්ති සමාගම්, කොස්කෝ ෂිපින් වැනි මුහුදු ප්‍රවාහනයට සම්බන්ධ ආයතන වැනි විවිධාකාර සමාගම් අද චීනය සතුයි. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, ලෝකේ වෙනත් සමාගම් නිපදවන ඕනෑම භාණ්ඩයක පාහේ පිටපතක්, ඒ කියන්නේ කොපියක් අද චීනය නිෂ්පාදනය කරනවා. ඉතින් මිත්‍රවරුනි, චීනය සියවසක් යන්නට පෙර ආතුව ඔවුන්ගේ දිශානතිය කන පිට ගැහුවා. අද ඔවුන් ලෝකයේ දෙවන ශක්තිමත්ම ආර්ථිකයේ පවතින රට. චීනය ගමන් මඟ ගැන ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් මාතෘකාවකින් ඉදිරියටත් හමු වන තෙක් දිගටම රැඳී ඉන්න. කොලොසියම සමග සියලු දෙනාටම ජය වේවා.